Welcome to a world beyond words. ලස්සන කතුකර ගම්මානයක පුංචි නමුත් ආදරණීය නිවසක ජීවත් වුණේ මාලිනී අම්මා. ඇයගේ ජීවිතයේ ලොකුම වස්තුව වුණේ ඇගේ එකම පුතා මාධව. තම ස්වාමිපුරුෂයා අහිමි වුණායින් පස්සේ මාලිනී අම්මා තනිවම පුතාව හදා වඩා ගත්තා. කොච්චර අමාරුකම් ආවත් ඇය කවදාවත් පැමිණිලි කරේ නැහැ. මගේ පුතා සතුටින් ඉන්නව නම් ඒක මට ඇති. ඇය නිතරම එහෙම කියනවා. කාලය ගෙවුණා. මාධව නගරයේ විශාල සමාගමක රැකියාවක් ලබා ගත්තා. එහිදී ඔහුට හමු වුණේ අතිශය ලස්සන ෆැෂන් වලට පිස්සුවෙන් වගේ ආදරය කරන තරුණියක්. ඇයගේ නම අරියානා. අරියානා හැමදේම මැන්නේ මුදලින්. මිලාදික ඇඳුම්, ලක්ෂරි රෙස්ටරන්ට්ස්, බ්‍රෑන්ඩඩ් හෑන්ඩ්බෑග්ස්, එක්ස්පෙන්සිව් ෆෝන්ස්. ඒව තමයි ඇගේ සතුට. ටික කාලයකින් අරියානා ඒ වගේම මාධව ආදරයෙන් බැඳුණා. අවසානයේ ඔවුන් විවාහ වුණා. එහලගේ විවාහ උත්සවය හරියම ලස්සනට තිබුණා. මේ පැත්තටම තිබුණු ලස්සනම විවාහ උත්සවය කියලා ගම්මුත් ඒ ගැන කතා වුණා. හරියට පාරාදේශයක් වගේ මේ විවාහ උත්සවය සරසලා තිබුණා. ඉතින් මාධවයි අරියානයිත් හිටියේ හරියම සතුටින්. අරියානගේ කීමටම මෙහෙම විශාල උත්සවයක් ගන්න මාධවට සෑහෙන වියදම් වුණත් මෙයාලා ගොඩක් එදා විනෝද වුණා. සියලු දෙනා සතුටින් හිටියා. ඒත් විවාහයෙන් පස්සේ අරියාන පළවෙනි වතාවට ගමේ නිවසට ආවහම ඇගේ බලාපොරොත්තු බිඳ වැටුණා. මොකද්ද නෙමෙයි ගෙදර ස්විමින් පූල් එකක්වත් නැද්ද? AC එකක් නැතුව කොහොමද නේ ජීවත් වෙන්නේ? ඇය නාසය හක්කොලමින් ඇහුවා. මාලිනී අම්මා ඒ හැම දේම නිහඬව අහගෙන හිටියා. ඒ වුණත් ඇය අරියානට ආදරය කිරීම නතර කරේ නැහැ. දින කීපයකට පස්සේ මාලිනී අම්මා පැරණි ලී පෙට්ටියක් විවෘත කරා. ඇතුලේ තිබුණේ ඇයගේ මවගෙන් උරුම වුණු වටිනා රන් වළලු දෙකක්. ඇය ඒව අරගෙන අරියාන ළඟට ගියා. "දුවේ, මේවා මගේ අම්මා මට දුන්නු දේවල්. දැන් මේවා ඔයාට." අරියාන සිනාසුණා. නමුත් ඒ සිනාව ආදරයෙන් පිරුණ එකක් නෙවෙයි. ඇගේ හිතේ තිබුණු වෙනම ගණනයක්. මේවා විකුණුවත් හොඳ ගාණක් ලැබෙයි. අරියානා මේ වළලු විකුණලා ගත කරන ලක්ෂරි ජීවිතය ගැන සිහිනමවන්න පටන් ගත්තා. ඇගේ වටේට එක එක පාට හෑන්ඩ්බෑග්ස්, ලක්ෂරි ෆෝන්ස් මේවා කැරකෙන්න පටන් ගත්තා. පහුවෙනි දවසේ ඒ රන්වලු දෙක රන් භාණ්ඩ අලවිසලක තිබුණා. මාලිනී අම්මා කෙතරම් ආදරයෙන් මේවා අරියානට දුන්නත් ඇය මේවා විකුණන්න තීරණය කරලා තිබුණා. ඒ මුදල් වලින් අලුත්ම ලක්ෂරි ෆෝන් එකක් මිලදී ගත්තා. නව දුරකථනය අතේ තියාගෙන සෙල්ෆීස් ගන්න ඇය ගොඩාක් සතුටු වුණා. නමුත් මාලිනී අම්මට ඒ බව දැනගත් වෙලාවේ ඇයගේ හදවත පිතුණා. ඒ රන්වලලු ඇයට වටිනා දේවල් උනේ රත්තරන් නිසා නෙවෙයි, ඒවා මතකයන් නිසා. ඒ වගේ රැදිලා තියෙන ආදරය නිසා. ඒ වුණත් ඇය කිසිම දෙයක් කිව්වේ නැහැ. සති කිහිපයකට පස්සේ මාලිනී අම්මා බරපතල විදියට අසනීප වුණා. එදා මාධව රැකියා කටයුත්තකට වෙනත් නගරයකට ගිහිල්ලා හිටියා. මාලිනී අම්මා අරියාන ළඟට ඇවිත් හෙමින් ඇහුවා, "දුවේ, මාව හොස්පිටල් එකට එක්ක යන්න පුළුවන්ද?" අරියාන ෆෝන් එකේම ඇස් ඉවත් නොකරම කිව්වා, "අද මට ඉම්පෝටන්ට් මීටින් එකක් තියෙනවා. වෙන කෙනෙක් එක්ක යන්න." ඒ වචන මාලිනී අම්මගේ හදවතට පිහියක් කනිනවා වගේ වැදුනා. ඇය තනිවම නිවසින් පිට වුණා. ඒ අතර වැස්ස පටන් ගත්තා. තද වැස්ස මැද අසනීප වුණු මාලිනී අම්මා හොස්පිටල් එකට ඇවිදගෙන ගියා. එදා රෑ විදුලියත් විසන්දි වුණා. අරියානා තනිවම නිවසේ හිටියා. අකුණු හඩින් බියටපත් වුණු ඇය එක අල්මාරියක් විවෘත කරා. ඒකේ තිබුණේ පැරණි ලී පෙට්ටියක්. කුතුහලයෙන් ඇය ඒක විවෘත කරා. ඇතුලේ තිබුණේ ලිපි කිහිපයක්. පළමු ලිපියේ මෙහෙම ලියලා තිබුණා: "මගේ පුතාගේ බිරිඳ කවුරු වුණත් මම ඇයට මගේ දියණියක් වගේ ආදරය කරන්නම්." අරියානගේ මුහුණ වෙනස් වුණා. දෙවන ලිපිය කියවූ විට ඇගේ ඇස් තෙමුණා. "මට කවදාවත් දියණියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මගේ ලේලිය මගේ දුවම වේවි." අවසන් ලිපිය ඇගේ මුළු ජීවිතේම වෙනස් කළා. "මගේ රන්වලුරු දෙන දවසේ මට හිතේ මගේ දුව අවසානයේ මගේ ජීවිතයට පැමිණියා කියලා." අරියානගේ ඇස් වලින් කඳුළු ගලා වැටුණා.
ඇය තමන් කළ හැම වරදක්ම මතක් කරා. රන්වලලු විකුණපු හැටි, අම්මගේ හදවත රිදවපු හැටි, අසනීප වුණ විටත් උදව් නොකරපු හැටි. එදා රෑ ඇය අඩ අඩාම නිදාගත්තා. පසුවදා උදෑසන අරියානා හොස්පිටල් එකට දිව්වා. කාමරයට ඇතුළු විට මාලිනී අම්මා නිදාගෙන හිටියා. අරියානා ඇගේ අත අල්ලාගෙන හඬමින් කිව්වා, අම්මේ මට සමා වෙන්න. මම ඔබේ ආදරේ තේරුම් ගත්තේ නෑ. මම හැමදේම මුදලින් මැන්නා. ඒ වුණත් ඔයා මට දුන්නේ ආදරේ විතරයි. මාලිනී අම්මා හෙමිට ඇස්සරියා. ඇය අරියානා දෙස බලලා මෘදු විදියට hina වුණා. දුවේ, හිත වෙනස් වෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය. අරියානා අඩමින් ඇයව වැළඳගත්තා. එදා ඉඳන් අරියානා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇය ලක්ෂරි ජීවිතයකට වඩා පවුලේ ආදරය වටින බව ඉගෙන ගත්තා. මාලිනී අම්මට ආදරෙන් සැලකුවා. නිවසේ වැඩවලට උදව් කරා. සියලු දෙනාම අන්තිමේදී සතුටින් ජීවත් වුණා. මේ කතාවෙන් අද අපිට ඉගෙන ගන්න තියෙන පාඩම තමයි මිල අධික දේවල් ජීවිතේ ලස්සන කරන්නේ නැහැ. ඒ වුණත් ආදරය, කරුණාව සහ ගෞරවය තමයි නිවසක් ස්වර්ගයක් බවට පත් කරන්නේ. මේ වගේ කතා බලන්න ඔයත් කැමති නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න.